Saya akan pada sesuatu di pasar. Aduh di seperti yang ada sudah ada di Rasman juga para kali kalau itu ramai orang masuk pasar palu maka naik pasti gitu ini agar itu wisata hantar ini adalah hal pasti. ඔව් ඇත්තටම රත්නපාල ගුරුතුමා කියපුවාම මම පුස්තකාලේ ගාම මම ඈතින් දැක තිබෙන ගුරුතුමෙක් මම හිතන්නේ අධ්‍යක්ෂක බහුල සාමාජ නර්තනයේ ගායනයේ වාදනයේ යන විස්තරම දක්ව ගුරුතුමනි ඔබතුමාට මේ අවස්ථාවේදී ඔබට ඔබේ කෞශල්‍ය තවතවත් දියුණු කරගන්නට අපි සුබ ප්‍රාර්ථනා මේ කාර්යයේ ජීවන ධර්මවා සිරකයේ ප්‍රථම නාටකයේ විදිහට මේ විදිහේ ප්‍රදේශයේ සංවිධායකවරු මේ නාටකයේ යොදන්නට ඇත්තේ එහි සුවිශේෂී මනාවට හඳුනාගන්නේ ඒ මාර්ගයේ නිත්‍ය වෙන්නේ නාටක ශිල්පියා මේවාසේ ප්‍රතිපදියට ඒකට හේතුව මානව රාජු යන මානව දුකන් කුමාරේ සතුව මානව රාජු සමයනවා හස්තේ දේවසේ සිදුවනවා ඉතින් ඒවැනි දෙවියන්ගේ ඒ රෝහණ පාපරන ඉස්ස බලකරි මෙලොවදී රංගනයක් දැක්වීමට ඒ දරුවන් ප්‍රථමන වාක්‍යවත් විය. ඉතින් එවැනි නාටකයක් ලැබීමට අපේ කුලිකේ සංස්කෘතිකාංගයක් ලෙස එවැනි නාටකයක් ලැබීමට දැක්වීමට අපි කරන වාක්‍යවත් විය. ඇත්තටම මේ මාත් මට දැනෙන මේ සිතුවිල්ල තමයි. මම ලැබුණේ අදුමට සමාන අදුමට පරිසරයේ දෙස්පත්තුව විකලා ගත්තාම අපේ පිරත වාත් කරනවා තම ගුරුත්ව පමණක් කියලා තමයි මම නම් ඉතිහාසය අපට ලැබෙන්නේ හැමදාම මතක් කරනවා වගේ අද අපි බලාපොරොත්තු වෙන මේ පූජා දෙක විද්‍යාර්ථී අවසන් නාට්‍ය සංගායක පුරුදු දෙවියන් සමග මේ පූජා මණ්ඩල වශයෙන් ගමන් ඔන්න අපි අද ඔබ මේ කමකලා වගේ ජනතා සම්මාන සුබරමන පූජා පෙරහැරක් වගේම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලබන අවසාන රංගෝලි මහා පෙරහැර බවට පත් වූ ඔබේ නර්තන සංගායන අවසානයේදී ගමන් කරමු. මොකද අපිට මතකයි විදේශයේ පූජා පෙරහැර තමයි අවසාන නර්තන සංගායනයේ ගමන් කරන කුරුළු කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලබාගෙන මේ නිවි පිටවෙච්ච පූජා පෙරහැරේ නර්තන සංගායන. ඒක අපි මේ කටයුත්ත නැවතවතාවක් අපිට දක්වන්නට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා වීණාවේ නර්තනාංගයේ ලෙස මේ පූජා පෙරහැර ඉතාම විචිත්‍රවත් නර්තනාංගයක් එක්ක පිළිදෙන ආකාරය. කුංචි දේනිය ශ්‍රීපත් නර්තනයේ යෙදුණා නියම දෙනා එක්කම මේ නර්තනය කරන්නේ ඉතා විචිත්‍ර රූප රටාවල් මේ පෙරහැරේ අලංකාරය සඳහා උත්තරීම සාධාරණත්වයක් සිදු කරන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. මේ වගේ මනුෂ්‍යයා ජීවිතය කරගන්නා වගේ අද මේ නර්තනයේදී බ්‍රහ්මණයේ නර්තන සංගායන ඔබට තේරෙන්නේ සාස්ත්‍රීය ප්‍රයෝගික කරගෙන අලුත් නිර්මාණයක් කරනවා. මම හිතන්නේ අපේ නර්තනයට එකතු වෙච්ච අලුත්ම නව ප්‍රවණතාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔව් අපි දකිනවා දකින ආකාරයට හිතන ආකාරයට මේ නර්තන රංග වස්ත්‍රාභරණ वर्तमानයේ ඉතාම ප්‍රසිද්ධ යටොත් කට්ටයක්. මොකද
දකුණු පළාතේ සීනිගම දේවාලයේ වැඩි වශයෙන්ම ප්‍රසිද්ධියටපත් පුදුචේති නර්තනාංගයක් වුණු මේ මහ පැහැති විකු සාය සහිත රංග වස්ත්‍රාභරණය මොළොන්ද අපූර්ව නිර්මාණය කරගනියි. ඒ මා සීනිගම පෙරහැරේ දුටු එම නර්තන කණ්ඩායමට මොකද ඊට වඩා වයස මුහුකුරාගේ ශිල්පිකයන් ඔවුන්ට නොවේදෙන්නේ මේ පුංචි නර්තන ශිල්පිනියක් පුදා ලබනවා මේ රංගවල දක්වන ආකාරය වර්ණ අපූර්වයි. ඒ වගේම තමයි මෙමත් මේ පුංචි හංසපැටියක් ආනෝයි තවත් පුංචි හංසපැටියක් ඉන්දියා ඒක සත්‍ය පරිම සාධාරණ නර්තනය විශ්වයේ ඉදිරියට ඇති යද්දී බොහෝම කලින් නර්තනය ඊළඟට අපි ඉදිරියේ ඉතා විචිත්‍රවත් අංගයක් දිස්වෙනවා. මම හිතන්නේ මේ කොහොමද නටන නර්තන ශිල්පී කොහොමද මෙතුවක් කලින් තිබූ පෙරහැරවලට වඩා යටි විශේෂ විතු අලංකාර විදිහට අර්ථාගෙන සමබරතාවය මනාව පවත්වාගෙන ජනනි කිරිමි දෙපාර්ශ්වය මේ නර්තනයේ දායකවන්නේ මම හිතන්නේ ගුරුළු සතරට සත්‍යින්නේ උදෙසාම මම හිතන්නේ අනෝමා කොහොමද කලින් නර්තනයේ විශේෂීත්වය තමයි පළමු කාරණය මේ හතරගෙන දෙවියන්ගේ විශේෂ අවස්ථන පූජා නර්තනය. ඊළඟට ඒ විශේෂීත්වය වන්නේ අලංකාරලක අලංකාරලක කාර්යය විශ්වමට සමබර කරගැනීම නර්තනයේ තමයි විශේෂත්වය. ඉතින් ඔබ පෙර සඳහන් කළ පරිදි ඊට පෙර පැවති රංගවලින් හතරට වඩා මාක්ෂණී රංගවලින් අවස්ථා මහා රංගවලින් ඇති වැඩිම කොහොම කලද ගහන කරනවා කියලා කිසිදු දක්ෂතාවයක් සමබර කරගන්නට වඩා විශාල අපේ වර්ණ සාහිත්‍යයේ මේකේ සඳහන් වෙනවා. සාකෝරු සිවුවර බලටි පිටිතර තුනේ කදිරා අතර ජබතුර තුනේ වාහන රති රණ මොන ඉතින් අන්තයේ අතර ජබතුර තුනේ ජොගේ වාහන රණ මොනලා තමයි මේ පෙරහැරට මේ ආකාරයෙන්